අයිබුවන් අතරෙන් පිළිගන්නවා මගේ YouTube චැනල් එකට. ඉතින් මම මේ මගේ YouTube චැනල් එකෙන් නිතරම කතා කරන්නේ ඔයාට මාසකට අමතර ආදායමක් හොයාගන්න පුළුවන් විවිධ ක්‍රම ගැන. ඒ වගේම වැදගත් මාතෘකා ක්‍රිප්ටෝ ට්‍රේඩින්, ඔය බෙටින් සයිට් එකේ තියෙන වැලියු බෙටින් කියන concept එක, ඔය වගේ වැදගත් දේවල් ගැන තමයි මම මගේ YouTube channel එකෙන් කතා කරන්නේ. ඉතින් අදත් වෙන සිදි වීඩියෝකත් තමයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඊට කලින් මම පොඩි හැඳින්වීමක් කරන්නම් ක්‍රිප්ටෝ ට්‍රේඩින් සම්බන්ධයෙන්. ඔයාට රුපියල් 30-40,000ක් වීදම් කරලා එළිය කෝස් කරන්න අවශ්‍ය නැහැ. සම්පූර්ණ ක්‍රිප්ටෝ ට්‍රේඩින් පාඨමාලාවක්ම මම මගේ මේ YouTube channel එකේ දාලා තියෙනවා. ඔයාට බලන්න පුළුවන්. මේ හැම එකක්ම පැය දෙක සෙෂන් තියෙන හැම එකම මේ වගේ සෙෂන්ස් 30ක් 35ක් විතර වගේ මම දාලා තියෙනවා. ඒ වගේම හැම ක්‍රිප්ටෝ ට්‍රේඩින් වල කතා කරන්න ඕනි හැම දෙයක්ම මම කතා කරලා තියෙනවා. SMC ඊට පස්සේ සයිකොලොජි, ඔය වගේ දේවල් ගොඩාක් මම කතා කරලා තියෙනවා. ටෙක්නිකල් ඇනලයිසින් ඔය හැමත්යක්ම හරිද? ඉතින් ඔයාට ක්‍රිප්ටෝ ට්‍රේඩින් ගැන ඉගෙන ගන්න ඕන නම්, ක්‍රිප්ටෝ ට්‍රේඩින් වලට අලුත් කෙනෙක් නම් මේක ඉගෙන ගන්න හරි හමන් තැනක් නැතුව හිටියනම් යන තැන්වල රුපියල් 30-40,000 සල්ලි ඉල්ලනවා නම් ඒවට අහු වෙන්නේ නැතුව එන්න මගේ YouTube channel එකට. YouTube channel එකේ ඔලේ දැන් අකට මේ ඔක්කොම ටික බලාගන්න පුළුවන්. හරිද? රයිට්. අද මම කතා කරන්න යන්නේ ඔයාට මාසෙකට අමතර ආදායමක් හොයාගන්න පුළුවන් කිසිම ආයෝජනයක් නොකර කරන්න පුළුවන් වැඩක් ගැන. හරිද? සාමාන්‍යයෙන් මේකෙන් ගත්තොත් එහෙම දවසකට ලක්ෂ ගණන් හොයන්න බැහැ. මේක සාමාන්‍යයෙන් මාසෙකට පොඩි මේ පොකට් මනි හොයාගන්න, ඒ කියන්නේ වතුර බිලක් ගෙවා ගන්න, කරන්ට් බිල්ලක් ගෙවා ගන්න ගැටලුවක් නැහැ. එහෙම නැතුව අර මාසෙක රුපියල් මේ 70,000 80,000 වගේ හොයන්න පුළුවන් බැරි නෑ. හැබැයි ගොඩක් මහන්සි වෙන්න ඕනේ. අපි කම්මැලිනේ, අපිට එච්චර මහන්සි වෙන්න බෑ. මම මේ කියන්නේ පහසුවෙන් කරන්න පුළුවන් කාල සීමාව ඇතුළත අපිට හොයාගන්න පුළුවන් ගාන. සාමාන්‍යයෙන් දවසකට ඔයාට පැය දෙකක් තුනක් විතර වගේ මහන්සි වුණොත් මේ සයිට් මම අද කියලා දෙන සයිට් එකට ඔයාට ඩොලර් 3-5ක් අතර වගේ ප්‍රමාණයක් හොයාගන්න පුළුවන්. ඔය කැපෝජන් මත ඊට වඩා හොයාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ජොබ් එකක අපි වැඩ කරනවනේ පැය 8ක්. හැබැයි මේ සයිට් මේ වගේ සයිට් එකකට ඇවිල්ලා මේ සයිට් එකෙන් පැය 4-5ක් වැඩ කරන්න පුළුවන් නම් ඔයාට සාමාන්‍යයෙන් ඩොලර් 10ක් විතර වගේ ඉන්කම් එකක් දවසට ගන්න පුළුවන්. ඒතකොට රුපියල් 3,500ක් 3,400ක් විතර වගේ තමයි ඔය පැය 5ට ලැබෙන ආදායම. සාමාන්‍ය ජොබ් එකක් නොකර ජොබ් එකක් හොය ඉන්න කෙනෙක් නම් ගොඩක් මහන්සි වෙන්න අකමැති නම් එළි වැඩවලට ගිහිල්ලා ඒ වගේ වැඩවලට ගිහිල්ලා මහන්සි අකමැති නම් ඔයාට මේ වගේ සයිට් එකක වැඩ කළා ජොබ් එකක් විදිහට මේක කරගෙන යන්න පුළුවන්. සාමාන්‍යයෙන් දවසකට ඩොලර් 5ක් විතර වගේ මහන්සි වුණොත් හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඩොලර් 3ක් විතර වගේ පාසුවෙන් හොයාගන්න පුළුවන්. හරිද? දවසකට ඩොලර් 5ක් හොයලා අපි මාසයක් එක දිගට මේ වැඩේ කරගෙන යන්නෙත් නැහැ. සමහර අය අපි හිතමු දවස් 25ක් කරා කියලා. එතකොට ඔයාට සාමාන්‍යයෙන් මාසෙක ඩොලර් 125ක්. ඩොලර් 125ක් කියලා කියන්නේ රුපියල් වලින් ගත්තොත් එමු දැන් ඩොලර් එක 340ක් කියලා අපි ගමුකෝ. රුපියල් 42,500ක් විතර වගේ ප්‍රායෝගිකව හොයන්න පුළුවන්. හරිද? මේ බොරුවක් නෙමෙයි, ප්‍රායෝගිකව හොයන්න පුළුවන්. ඔයාගේ මහන්සිය මත. මේකේ ඔයාට සල්ලි කිසිම දෙයක් ආයෝජනය කරන්න නෑ, රෙෆරල්ල හොයන්න නෑ, අනම්මනම් කතන්දර නෑ. ඔයාට තියෙන්නේ මේකට පොඩ්ඩක් මහන්සි වෙන එක විතරයි. ලොකුවට ඉංග්‍රීසි දැනුම ඕනි නැහැ. හැබැයි සාමාන්‍යයෙන් ඉංග්‍රීසි පොඩ්ඩක් කියව ගන්න පුළුවන්කමක් තියෙන්න ඕනි. හරිද? ඒක චුට්ටක් වැදගත්. රයිට්. මොකද්ද මේ සයිට් එක? මේ සයිට් එකේ නම තමයි ස්ප්‍රවුට් ගිග්ස් කියලා කියන්නේ. මේක දැන් අවුරුදු ගාණක් තිස්සේ මේ සයිට් එක මේ මුලින්ම පටන් ගත්තේ පිකෝවර්කස් කියන නමෙන්. ගොඩක් අය සමහරවිට දන්නවත් ඇති පිකෝවර්කස් කියවට පස්සේ. ඊට පස්සේ මේක කාලයක් යනකොට මේකේ නම වෙනස් වුණා ස්ප්‍රවුට් ගිග්ස් කියලා. මේ තියෙන සයිට් එක. මේ සයිට් එක දැන් අවුරුදු මට මතක විදියට ඒ කියන්නේ මම ඔන්ලයින් සල්ලි හොයන්න මේ ෆීල්ඩ් එකට එනකොට මම අත්හදා බලපු දෙයක් තමයි මේ පිකෝවර්කස්. දැන් ස්ප්‍රවුට් ගිග්ස් කියලා මේකේ නම තියෙන්නේ. මේක සාමාන්‍ය මම ඒ කාලේ දවසක ඩොලර් 2ක් විතර 2-3ක් විතර වගේ හෙව්වා. නැත්තේ නෑ හෙව්වා. මේ තියෙන්නේ සයිට් එක. මේකේ පොඩි අපිට මේ විවිධ ටාස්ක් තියෙන්නේ. එක සමහරට ඇප් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න වෙන්න පුළුවන්. සයිට් එකකට ගිහිල්ලා සයිට් එකේ තප්පර 30ක් බලන් ඉන්න වෙන්න පුළුවන්. ඔය වගේ ටාස්ක් තියෙන්නේ. මම අද කියලා දෙනවා එහෙම හොඳ ටාස්ක් හොයාගෙන දවස් ඩොලර් 3-5ක් අතර ප්‍රමාණයක් හොයාගන්න පුළුවන් ක්‍රම ටිකකුත් මේ තියෙන සයිට් එකේ නම ස්ප්‍රවුට් ගිග්ස්. මේකට අදාළ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. මේකට ඇවිල්ලා මේකේ account එකක් හදාගන්න. සරලයි මේකේ account හදාගන්න. අර මහා ලොකු මේ ලොජික් එකක් නෑ. මම සාමාන්‍යයෙන් මගේ වීඩියෝස් වල මේ account හදාගන්න විදිහ ගැන ලොකුවට මේ
වාට කියල දෙන්න හේතු එකකවුන්ටක්වත් හදාගන්න තමන්ට තනියෙන් පුළුවන්ගන්න ඕනි එහම බැරිනම් මේ වගේ දේවල් නොකර එලි කියල ජොබ්බයක් කරන්න ඕනි කෙනෙ තමයි මගේ මතය හරිද මේ සයිටකටාවට බස්සේ සයිනක් කියනකට යන්න ඉට පස්සේ පාටිකවුන්ටක් හදාගන් තියන්නේ විචශයම ද ඔයා මේකට එන්න ඔයා වැඩ කරන කෙනෙක් වශයෙන් එතකොට ඔයා තමයි ෆ්‍රීලාන්ස වෙන්න වා මෙතන අයම් බය කියනක නැතුව අයම් ෆ්‍රීලාන්ස කියන එක තමයි ටික් එක දාලා ඇතිරින් හාට වගේ නම ලාස්නේම එක නික්නේම් එකක් ටසීමේල්ලගේ පාස්සෝඩ්ඩයක් සහ ඔයාගේ රට ශ්‍රී ලංකාව කියලා ඇතුළත් කල්ලා මේ ඩික්ස් දෙක දාලා සයිනප් වෙන්න සමහට ඊමේල් එකට විරිෆිකේෂන් කෝඩ්ඩක්කේ ඒකත් කලික් කල්ලා මේ ලිංක කලික් කල්ලා වෙරිෆයි කරගන්න සයිටකට එන්න තියෙන්නේ දමන් සයිට ලොග්ගෙන්න්නම එකකවුන්ටක් හදල තියෙන හින්දා මේ තියන්නේ ම එකකවන්ට ලොගුණට පස්සේ කවන්ට පේන විදිහ වාට මුලින්ම පේන්ට පේසක මෙන්න මේ වගේ ඉන්ට පේසක ඒන්ට පේසක බලන්න මෙන්න මෙතන උඩ ඔයාගේ ඔයාක නොයා බය කෙනෙක් විදිරත පේනත ෆ්‍රීලාන්ස කෙනෙක් විදිරති කියලා ෆ්‍රීලාන්ස කියල කියන්න ඔයා මේකේ වැඩ කරන්නාපු කෙනෙක් කියන එක ඒක ටික් ඔන්න ලතිම කියල විශේෂයෙන් බලන්න සාමාන්‍ය මේකේ මං ගැන්න මේ පලටෆෝර්ම පොඩ්ඩක් පැහැදිලි කරගෙනන්න මේ ගිගස් කියලා කියන්නේ අපිට පුළුවන් එකන්නේ අපි කරපු වැඩ අපි කරපු ප්‍රොජෙක්් ඒ වගේ දේවල් දාලා ගිග් එකක් හදාගන ෆයිවල එහෙම අහලා ඇති නම් එහෙම උරු ඇති ගිග්ස් වලින් අපිට පුළුවන් මේ ගැන අපිට ලැබෙන ටාස් සහපේ ඒවා ඇපරුවෙන්න තියෙන සම්බන්ධතාවේ ඒවා වැඩි කරගන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන් ඩස්සේ මේ ඔය ගික්ස් කියන කතන්දරේ අදොයාට අදාළ වෙන්නේ නැහැ අපි මේ යන්නේ මයිකෝ ජොබ්ස් කියන කැටගරියකට ඉටස මෙන්න මේ වගේ සර්බස් ගෙන සර්වේස් තියෙන ඔෆර්ස් ඒව තියෙන එවැන්ගිල්වාට ඒවනුත් හොයන්න පුළුවන් හැබැයි ඒ ටික් අමාරුයි හරිද මේ බන් ඩොල 26ක් ලැබ්නා $1.6ක් ලැබෙන මෙහෙම තිබ්බට මේ වගේ මේ වගේව කරන්න පට්ට අමාරුයි හරිද මේ ලේස් දිකට කරන්න බැද මාසයක් ගියත් කරගන්න බැරි දේවල් තමයි මේ වගේ ටාස් මේ ප්‍රායෝගික අපිට ඇත්තනම කරන්න බෑනි මේ ඒහින්ද අපිට කරන්නත් පුළුවන් දවසකට සාමාන්‍ය ආදායමක් ගන්නත් පුළුවන් දෙවල්න අපි කරන්න ඕන එතකොට මයිකෝ ජොබ්ස් කියන කටගරිකට ගිල්ලා ෆයින් ජොබ් කියනකට ආයන්න ඕන හරිද ගියාට පස්සේ මෙන්න මේ විදිරින්ට පේස්සගෙන මේකේ ජොබ් ලෙවල් කියල තියෙනවා ජොබ් ලෙවල් කෙනෙකටවා ස්ටාර්ට කියනක දාන්න බදවා අලුතිගෙන කෙනෙක් හිද ස්ටාර්ට කෙනක දාලා ඇප්ලයි කරන්න ස්කැටගරිස් කියන එකට ඔය මේක දා ට්‍රයි කල බන්න දැම එක්ස්ප්‍රස් ජොබ් කියනක අපි ඇප්ලයි කල බැලුවට පස්ස විධ ටස් තියෙන එක ටාස්කයකට ඇබෙන බිදශම 2.5 මේකට මේක තියෙන ජීමේල්ලක් හදලා එකකවන්ටක් ක්‍රීට් කරන්න තියෙන්නේ ඔව මෙයාල කියන විදියට ඊමේල් එක හදලා ටාස්කයක් අන්තින ටාස්කි කම්පලිට් කරට පත්වාට බිදශම $2.5 හම්බෙනවා සාමාන්‍යෙන් $2.5 කියල කියන්නේ 2.5 කියන්නේ රුපියල සුපහක් විතර වගේ ටස්කින් වට හම්බන එකකින් හරිද මේ විදියට වාට බල්ල මෙන්නවී වගේ ලෙවල් ලේසින් කරගන්න පුළුවන් ඊමේල් එකවුන්ටක් හදාගන්න තියෙන්නේ මේ ඒව කල්ල හොයන්න පුළුවන් හිට අමතරව මේක සයිනප් කියන ඒක සිලිප් කරාට පස්සෙත් මේ වගේ දශම දෙක ඩොල්ලර එක හම්බෙන යතින මේවා ටිකක් අමාරුයි හැබැයි කරගත්තොත් වට අනිවාරම එක හම්බෙනවා හරිද ඒ වගේම තමයි ඔයා මේ ටාස් කරන්නකොට මතක තියාගන්න ඕනේ මෙන්න මෙතන මේ ඩේ රේට්ට ගත්තිනවානේ ඒ ඩේ රේට්ටකින් කියවෙන්නේ ඔයා ටාස්ක කරාට පස්සේ දවස් කීයක් ඇතුළතද වාට මේ ඇත්ත මේ සල්ලිටික ඔයාගේ කවුන්ටකට මේ කවුන්ටර් ලැබෙන්නේ කියලා හරිද බොහෝදුරටවා තෝරගන්න ඕනේ මෙන්න මේ වන්ඩේ රේට්ක් එකගැන පැවිසතරක් ඇතුළත යාට ටාස්ක කලට පස පැවිසිතරක් ඇතුළද වාට පේමටක මේ සයිටක ලැබෙනවා ඔය දවස් 3 දවස් 4 වගේවා කරන්න යන්න එපා සමහරවිට අප තයන්ද තියෙන හිද රික්මනින් සල්ලි වාට ගන්න ඕයිනම් වන්ඩේ රේට්ගේ තියෙන ටාස්ක් හොයා ගන්න ඊට පස්සේ මෙන මෙතන SEO ප්‍රමෝට් කන්ටෙන්ට් සර්ච් එන්ජින් මේක තමයි ලේසිම වැඩේ කියන්නේ මේ වාට ආස් කරනවන වාට කරන්න පුළන් ලේසිම දේ තමයි මේක හැබැයි මේක ලැබෙන ප්‍රමාණය අඩුයි හරිද එක ටාස්ක් එකකට හම්බෙන්නේ 0.3ක් මේක තියෙන්නේ සාමාන්‍ය මෙන්න මෙයාලා මේ දෙන සයිට් එකට ගිහිල්ලා සයිට් එකට ගිහිල්ලා ඒ සයිට් එකේ තියෙන මේ
සයිට් එකේ පේජ් 10ක් විතර දෙනවා. ඔය පේජ් 10ට ගිහලා තප්පර 15 30 ඔය වගේ ගිහිල්ලා ඉන්න තියෙන්නේ. ගිහිල්ලා ඉඳලා ප්‍රූෆ් එකක් සබ්මිට් කරන්න ඕනේ. මෙයාලා මේ කියලා තියෙන දේවල් හරියටම කරන්න. හරිද? දැන් ඔයා හිතනවා ඔයාට ඉංග්‍රීසියෙන් ලොකු දැනුමක් නැහැ. ඔයා කරන්න ඕනේ මෙන්න මේ ටික මෙහෙම කොපි කරගෙන ගිහිල්ලා එක්කෝ Google Translate එකේ හරි එහෙම නැත්නම් ඊට වඩා ඔයාට ලේසි මේක කොපි කරගෙන Gemini එකට ගිහිල්ලා Gemini එකෙන් paste කරලා කියන්න මට මේ ටාස්ක් එක කරන විදිය සිංහලෙන් පැහැදිලිව තේරුම් කරන්න කියලා ජමිනයකින් දාන්තුරවාට සම්පූර්ණයම මේ කරන විදිිය එයා පිළිවලට පේන මුලින්ම කරන්න ඔන්ටික වට තේර නැත වාට කරන්තින ලේසිම් ක්‍රම මේක හරිද තවාට මේ ටාස්ක කරන්න පුල මේ ටාස්ක යාලල්ලන් ප්‍රෝ් එක හරිට දාන්න පුළුවන් ඒවා හරියට කම්පික් කරට පස් තම වාට මේ සයිට් එකෙන් පේමට් එක ලැබෙන් හරිද වාට මේ දිර දවසට පෑදකත්තුනක් මහන්සේලා මේකින් මේ අද සාමාන්‍ය ගන හොයාගන්න පුළුවන් හරිද ඊට පස්සේ data entry collection extraction මේකන නෑම් කුත්තාම ඉතින් ටෙලිග්‍රෑම් එකේ වැඩවල ටෙලිග්‍රෑම් චැනල් එකට ජොයිනලා ඒකේ බොට්ල ස්ටාර්ට් කරලා ඔය වගේ දේවල් කරලා කරන් තියෙනවා ඩිස්කෝඩ් එකටත් ඒ විදිහම තමයි එක කියවට ජොයින් වෙන්න තියෙන්නේ වාට ලේසි එක්ක මේ සයින් අප් කියන එක හෝ SEO ප්‍රොමෝට් කන්ටෙන්ට් කියන එක ඔය දෙකෙන් එකක් කරන එක තමයි වාට වඩාත්ම පහසු ඔය වගේ ටාස්ක් කරන එක දවසට ටාස්ක් බර ගාණක් එනවා හරිද 100 200 එනවා ඔයාට ඒක කරන්න තියෙන්නේ සමහර වෙලාවල් තියෙනවා හොඳ ටාස්ක් එකක් සාමාන්‍ය හොඳට ගෙවන ලේසි ටාස්ක් එකක් ආපු ගමන් මිනිස්සු එක ඉක්මනට කරලා මේ ගොඩාක් පිරිස වැඩ කරනවානේ ඉක්මනට කරලා ඒක ඉවර වෙනවා හරිද ඒ හින්දා මම ඔයාලට රෙකමන්ඩ් කරනවා සාමාන්‍යයෙන් මේකේ ටාස්ක් වැටෙන ටයිම් එක මම ඇනලයිස් කරාට පස්සේ මට තේරුණා උද්දේ 4 6ත් ඇතුළත ඒ කියන්නේ උදේ 4 ඉඳන් 6 මාර 7 වගේ ඔය ටයිම් එක ඇතුළත ගොඩක් ටාස්ක් වැටෙනවා හොඳ ටාස්ක් හරිද ඒතර ඒ ටයිම් එකේ වාට හැරිලා ඉඳගෙන මේක කරන්න පුළුවන් නම් මේ පැය දෙක තුනම හංස් වෙලා $5ක් විතර වගේ හොයාගන්න පුළුවන් බැරි නෑ හරිද කරන්න පුළුවන් කරලා බලන්න try එකක් දෙන්න ඊට පස්සේ තව ඔයාලට පෙන්නන්න මොනවද තියෙනවද ඔයාට කැමති නම් ඔයාට මොනවා හරි ටාස්ක් එකක් කරගන්න ඕන නම් ඔයා මෙන්න මෙතන බය කියන එකට ගිහිල්ලා ඔයාට පුළුවන් ඔයාගේ අපේ ටාස්ක් එකක් ඇඩ් කරන්න සල්ලි ගෙවලා මේ අනිත් මිනිස්සුන්ට කරන්න දෙන්න එයාලට පඩියක් දීලා වගේ හරිද රයිට් ඔයාට මේවා කරන්න තේරෙන්නේ නැත්නම් විවිධ මේ ඕන තරම් වීඩියෝස් තියෙනවා මේ YouTube වීඩියෝ වල මේ ස්ප්‍රවට් ගිග්ස් එකේ කොහොමද වැඩ කරන්නේ නම් මනම් කතන්දර ඔයා ඉතින් අහලා ලොකුට ඉගෙන ගන්න දෙයක් නැහැ. ඔයා මේ සයිට් එකට ඇවිල්ලා මේ ඔක්කොම මේ රොකට් සයන්ස් නෙමෙයි. ඔයාට මේ සයිට් එකට ඇවිල්ලා මේ සයිට් එකේ පොඩ්ඩක් වෙලා ඉන්නකොට ඔයාට තේරෙනවා මේක කරගෙන යන්නේ කොහොමද කියලා. මේ ටාස්ක් එකකින් එක බලන්න සමහර ඒවා දැක්කට පස්සේ කරගෙන යනකොට ඔයාට අතනමගදී එපා වෙයි. හරිද? මොකද අර ලේසි නැහැ. හැමදේම ලේසි නැහැනේ. නිකන් සල්ලි දෙන්න බිසුදු මේගොල්ලෝ නැහැනේ. ලේසි නෑ. හැබැයි එකක් දෙකක් කරගෙන යනකොට මේකේ පැටර්න් එක අල්ලගත්තට පස්සේ නුහුරු ගතිය ගියාට පස්සේ එක දිගට ඔයාට මේ ටාස්ක් කරගෙන යන්න පුළුවන්. බැරි නෑ. මම ඉස්සර කරා. හරිද? මම දැන් නම් කරන්නේ මට ටයිම් එකක් නැති හින්දා. අර වටින කෙනෙක්ට මම මේ කියන්නේ දවසකට මේ රුපියල් 30-40000 හොයන අයට නෙමෙයි හොයන්න ඕන යට නෙමෙයි මම මේ කියන්නේ සාමාන්‍යයෙන් ඔය ක්ලාස් ෆී එකක් ගෙවා ගන්න. ඒ වගේ නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ඉන්නවා නම් මේ සයිට් එකට ඇවිල්ලා try කරන්න පුළුවන්. මේක සම්පූර්ණයෙන්ම 100%ක් නොමිලේ කරන්න පුළුවන්. withdrawal 100%ක් sure. වා $5 ඉඳන් මේකේ withdraw කරන්න පුළුවන්. $5 ඉඳන් withdraw කරන්න පුළුවන්. මේ විද්‍රෝල කරගන්න අනිවාර්යයෙන්ම ඔයාගේ account එක KYC කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ ID number එක ඔයාගේ ID ෆොටෝස් දීලා මේක සබ්මිට් කරන්න මම ඒක කරලා නැහැ. ඒක සබ්මිට් කරාට පස්සේ තමයි ඔයාලට withdrawal option එක open වෙන්නේ. $5 ඉඳන් මේක withdrawal කරන්න පුළුවන්. ඔයාලට මේ site එක ගැන මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් එහෙම ගැටලුවක් තියෙනවා නම් මොනවා හරි comment එකක් දාන්න මම ඒවට reply කරන්නම්. දැන්ට රෙජිස්ටර් වෙලා මේක හිමිසරේ වැඩ කරගෙන යන්න පටන් ගන්න. මම මේක අර ලොකුවට මේ එකින් එක පැහැදිලි කරලා පැය ගණන් වීඩියෝස් දාන්න යන්නේ නැහැ. මොකද මේ හරි සරල සයිට් එකක්. මේ සයිට් එකේ හරියට වැඩ කරගෙන ගියොත් සාමාන්‍ය ගාණක් හොයාගන්න පුළුවන්. ඒ වගේම තමයි මීට වඩා තව හොඳ සයිට් ඉස්සරහට මම අරගෙන එනවා. දැන් මම හොයාගෙන තියෙන ගොඩක් අය ලංකාවේ දන්නේ නැති වැඩ කරන්න පුළුවන් සයිට් තියෙනවා. ඒවා ටිකක් අමාරුයි. හැබැයි කරගෙන ගියොත් ස්ථිර ආදායමක් ගන්න පුළුවන්. හරිද?
රයි ඊට අමතරව ඔය වැලි බෙටින් කියෙන කොන්සෙප්ට එක දන්න ඇතන් වැලි බෙටින් ගැන ඉගෙන ගන්න පුළුවන් ම අවසාට දාතින විඩියස් තුනෙන් වැලි බෙටින් කියන මොකද මොනවගේ දෙයක්ද මේක සෝදුවත්ද සෝදුවකින් නැත් සෝදුවකින් තොරව බෙට්වලින් අපි කොහොමද ප්‍රෆික් කරන කියෙන කතදරත්ම කතා කරල තින වට ඔන්න ඒක බලන්න පුළුව හරිද මේ චනක සස්ක්‍රයිප් කල තියාගන්න ස්රටත් මේ වගේ වීඩියස් බලාගන්න එන ජයවේවා